නර්තන අලියක තුළද අහඹ විසිටක බලාගෙන ඉන්නේ කියලා තියෙනවා. අපිට මොනවද පොඩි ගණන් සාධනක් කියලා දෙන්නයි යන්නේ. අපි බලමු අලියගේ ඉරිසිස මට්ටමට උපමනින්නේ කොහොමද කියලා. මුලින්ම අලියගේ ඉදිරි පාදයේ රට ප්‍රමාණය දැනගන්න. ඊට පස්සේ ඒ නගය දෙකෙන් වැඩි කරන්න. එතකොට වෙනස් වෙන්නේ තමයි අලියගේ ඉරිසිස මට්ටම කියන්නේ. ඔයාලා සැලසුම් දෙගෙන යද්දී අලියගේ ඉදිරි පාදයෙන් කරන් දැක්කොත් දැන් මේ ක්‍රමයෙන් ඔයාලට පුළුවන් ඒ අලිය දුක ගණනය කරගන්න. ඒ වගේම මේ වෙනස් ක්‍රමය ශ්‍රී ලංකාවේ ජන සමාජය විසින් අනුගමනය කරන සම්මත නියම ක්‍රමයක් වෙනවා. අපේ ලංකාවේ නම් අලිය කියලා කියන්නේ අරුම පුදුම සතුන් නෙමෙයි. අයකට තේරුම් රජතුමාගේ මංගල හස්තය විදිහට පෙරහර ගමනයට වගේම බල සුලාගෙන යන්නත් භාවිතා කරලා තියෙනවා. ඉතින් නවතන අපේ අන්තර නිසා මම ස්ටේජර් කරගන්න පුළුවන් අදුනත් සාමාන්‍යයෙන් වගේ රටවල කාමස් මේ දේවල් බලාගෙන ඉන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් මේකෙන්ම අපේ අලියාලෝ කටයුතු කරන්න විදිහ. මෙයාට ඒශ්වරකට කිලෝග්‍රෑම් 350ක පමණ බැරි කිරීමේ හැකියාවක් පවතිනවා. ඔයාලට තේරෙනවද අපේ අලියාලෝ මේ කොටේ අරන් යන ආකාරය මොකක්ද කියලා? ඒක අපි හඳුන්වන්නේ වෙලුව නෙමෙයි. මේ වෙලුව භාවිත කරන්නේ මාගේ ගස්වල හානිය අයින් කරගන්නයි. ඒ වගේම මේ වෙලුව සකස් කරලා තියෙන්නේ පිටුපිටේ ආදායයෙන්. අලියගේ උපදේශිත මරණය දක්වාම දස් කාල 6ක් වෙනවා. ඒ නොබහුවේ දෙවන දත්තිගල වල තුන්වෙනි දත්තිගලය විකසනය වෙලා තමයි ගලබවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ දීර්ඝතම දලියනතු දීර්ඝතත්වයෙන් නිරෝධනවා. අපේ පොඩි දුවලා පුතාලා වොලිබෝල්, නෙට්බෝල්, බාස්කට්බෝල් වගේ විවිධ ක්‍රීඩා කරලා තියෙනවා නේද? ඒකට මම දැකලා තියෙනවා දලිය නෙට්බෝල් ක්‍රීඩා කරනවා. නෑ නේද? ඔන්න බලන්නකෝ අපේ අලියාලුවා. ඔය කඩේ අපි බලමගේ දෙවන උත්සාහය. දෙවන උත්සාහය සාර්ථකයි. ඉතාමත් දක්ෂ කම්බෝල කරනවා. බලවේගයේ ඊළඟ උත්සාහය සාර්ථක වෙයි කියලා. ඒකම උත්සාහය සාර්ථකයි. ඒකවත් දැක්කේ ලකුණු තුනම රැස් කරගන්න මේ අවස්ථාවේ. අලිය කියලා කියන්නේ අර විදිහට ඒ වගේම ශරීර උෂ්ණත්වයේ තේසෙන් සංකේත 37ක් වගේ වෙනවා. මොනවාද සයිකිලට කියලා දාලා කාලයකට කරනවා. ඒ මොකද මෙයාලගේ ශරීරයේ විශාල මාංශපේශී ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන උෂ්ණත්වය ආවරණය තමයි මේ ආකාරයට චලිත කරන කාලයකට කියන්නේ. අපේ නම් සහදී පිටවෙන්න ස්ටේට් පිළිලා තියෙනවා. මොකද ඒ චේතනාවේ විචරණය වෙලා තියෙන්නේ. ආකාරයට තමයි මොන විතරම පස්සලවන්නේ. සංවේදනයේ තියෙන චේතනාවේ තුලින් සාමාන්‍ය ශරීරයේ උෂ්ණත්වය අවදි පරිසරයක මදා ගන්නවා. අපි ආහාර ගන්නවානේ. ඉතින් මේ ප්‍රමාණය අපේ ඇඟවල වෙනවා කරගන්න කියලා. සාධක සත්වයන් දෙපාර්තමේන්තුවේ කෙලකට අලියෙකුට කිලෝග්‍රෑම් 250ක පමණ ආහාර ප්‍රමාණයක් ලබා දෙනවා. ඒ ආහාරවලට පොල්ලතු, කිතුල්ලතු, කුස්කොළ, එළවලු වර්ග, සල්පුර වර්ග වගේම ධාන්‍ය වර්ග අන්තර්ගත වෙනවා. ඉතින් ඔබට තේරෙන්නේ අලියගේ මේ හොඳ මානසික ශරීරයේ දුර්වලකම අලියගේ ගොඩක හොදවන්න හොදගන්න පුළුවන්. මේ හොදගන්නේ ක්‍රියාකාරීත්වයට මාංශපේශී ලක්ෂයක් සමගායක වෙනවා. ඒ වගේම තමයි මේ හොදවන නිර්මාණය කරලා තියෙන්නේ උඩුතලත් නාසයත් එකට එකතු වීම තුලින්. ජීවන කාලේ උදේ අතරට අපි ගාන වන්නම් 18ක් තියෙනවානේ. ඒක එකක් තමයි ගතිගාවන්වල කියලා කියන්නේ. ඉතින් මේ ගතිගාවන්වලට පාදක වෙලා තියෙන්නේ
අවශ්‍යය. ඔබගේ සංස්කෘතික නීති ගතවන්නට කාලය. ඒ සියලු හැකියාවන් සමගින් අධිවේග නියමිත අලුත් හමුවකදී මේ බාරටපත් වෙනවා. අලුත් හමුව ඉදිරිපත් කර අපේ අලියාලුවන් සිටිනකොට ඔහු සම්මතයෙන් සතරාලක බලා ගන්න අපේ භාරතවලදී මතුරුක කරුණු ඔබට බොහොම ස්තුතියි. අපේ අලියාලුව මේ ස්ථානයේ නික්මීමට මත්තේ ප්‍රතිපල